මගේ YouTube channel එකේ මේ වීඩියෝ එක බලන්න ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ නැහැ අලුත් මාතෘකාවක්. සිංහල වෙදකමේදී විශේෂයෙන්ම කැඩුම් බිදුම් දේවල් වලට අපිට මේ ඖෂධ ගස් වල මේ මුල් කොළ පොතු වගේම මල් ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. මේ ගස් වලින් මුල් පොතු වගේ දේවල් ගන්නකොට බොහෝ දෙනා කරන වැරද්ද පිළිබඳ නිවැරදි කරන්නයි අපි අද කරන්න යන්නේ. ඉතින් මේ කරන වැරදි හින්දා ගස් වලට ගොඩක් හානි වෙන්න පුළුවන්. මැරිලම යන්නත් පුළුවන්. මේ පේනවනේ මේ තියෙන සිංහල වෙදකමේදී අපි විශේෂයෙන් ගන්නවා මෙන්න මේ ශාකය. මේකේ නම තමයි අංගෙන්ද ගහ කියලා තමයි අපි මේකට කියන්නේ. ඉතින් බලන්නකෝ මේ මිනිස්සු කරපු වැරදි හින්දා මේ බලන්නකෝ මේක පොතු දැන් පොතු අරන් තියනවා ගොඩ දෙනේ. ඉතින් අපි දැන් මේක මොකයි මේ එහෙම අපි කරලා තියෙන්නේ. ඉතින් මේ වැරදි වීඩියෝ ගත්තු හින්දා මේ ශාකය මිය ගිහිල්ලා තියෙනවා. අපිට ගොඩක් වටින ශාකය අපිට නැති වෙලා තියෙනවා. නැත්තටම නැති වෙලා තියෙනවා. අපි පොත්තක් ගන්න කොහොමද කියලා බලන්න. ඉතින් ඉස්සරලාම අපි කරන්න ඕන මෙන්න මේ ශාකයෙන් අවසර ගන්න ඕන. ඉතින් එතකොට තමයි අපේ බෙහෙත් බඩුව අපිට පිහිටන්නේ. එහෙනම් අපි ආශිර්වාද කරමු. ඉතින් ආශිර්වාද ගත්ත ගහෙන් මෙන්න මේ විදිහට පොත්ත ගන්න. අපිට තුවාලයක් වුණොත් අපිට වේදනයිනේ. ඒ වගේම තමයි මේ ගස් වලටත් වේදනාව. ඉතින් අපි තුවාලයක් වුණාම අපි බේත් කරනවනේ. ඒ වගේ තමයි අපිත් මේ ගහට බේත් කරන්න ඕන. ඉතින් මම මෙතන හදාගත්තා මැටි සමග වතුර මිශ්‍ර කරපු තලපයක්. අපි මේක දැන් ගා ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට ගා ගන්න. එතකොට මේ ගහට සීතල එක් වෙනවනේ. එතකොට මේ ගහ ඉක්මනින් ආයේ සුව වෙනවා ගහ. ඉතින් දැන් අපි බෙහෙත් කරගත්තනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් පොත්තක් ගන්නව නම් මෙන්න මේ විදිහට කරන්න. ඉතින් අපිට තුවාලයක් වුණා වගේ තමයි මෙයාටත් තුවාලයක් වෙලා අපි බෙහෙත් ගෑවා. ඉතින් මේ වගේ හානි කරන්න එපා. ඔයාලා අවශ්‍යම නම් ඒ දෙයට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. වැඩිපුර ගන්න එපා කියලා මම මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එනවා. මම පරිසර මිතුරෝ සුබ නිරෝගී දිවියක් පතනවා.